ආයුබෝවන් සුබ දවසක්. ආදරණීය ගර්භණී සියලුම අම්මාවරුන්ට. ඉතින් අපි හැමෝම දන්න කාරණයක් තමා දරුවෙකුගේ බුද්ධි වර්ධනය සිදු කරන්න හොඳම කාලයක් තමා මව් කුස. ඉතින් අපිට පුළුවන් අපේ දරුවාගේ බුද්ධි වර්ධනය මව් කුස තුල සිටින කාලයේ ඉඳලම මනා ලෙස සිදු කරන්න. ඉතින් අපේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත් දින සිටම අපි ප්‍රාර්ථනා කරන්නේ පින්වන්ත නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු අඟපසඟින් සර්ව සම්පූර්ණ බුද්ධිමත් දරු පැටියෙක් ලැබේවා කියලා. ඉතින් ඒ බුද්ධිමත් දරු පැටියා ලබා ගන්න නම් අපි අපේ සෞඛ්‍ය පෝෂණය ගැන වගේම අපේ මානසික නිදහස හා සතුට ගැන අපි හිතන්න ඕන. ඒ වගේම තමයි අපි අපේ කුසේ වැඩෙන පුංචි පැටියාගේ බුද්ධි වර්ධනය වගේම එයාගේ මානසික නිදහස ගැනත් හිතන්න ඕන. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමා දරුවෙක් අපේ කුසේ ඉන්න කාලෙදී අපි විටමින් වර්ග ගන්නවා. ගුණදායක කෑම වර්ග ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ කුසේ වැඩෙන දරුවාට බුද්ධි වර්ධනය සඳහා අවශ්‍ය ඉගෙනුම් සිදු කරන්න. ඉතින් අපිට පුළුවනි අපේ කුසේ වැඩෙන දරුවත් එක්ක පුංචි පැටියත් එක්ක කතා කරන්න, එයාට කතන්දර කියලා දෙන්න, සින්දු කියලා දෙන්න. වගේම ගර්භණී මව්වරුන් වෙනුවෙන්ම විශේෂයෙන් සැකසුණු බුද්ධි වර්ධන වැඩසටහන් තියෙනවා. අන්නේ බුද්ධි වර්ධන වැඩසටහන් තුලදී පුංචි පැටියාගේ කුසේ ඉන්න පුංචි පැටියාගේ බුද්ධි වර්ධනය මානසික සෞඛ්‍ය වගේම ගර්භණී අම්මගේ බුද්ධි වර්ධනය මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන්න පුළුවන්. ඉතින් මේක හරීම විනෝදජනක වැඩක්. අපි ඉතින් බලමු හෙට ඉඳලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මගෙත් එක්ක එකතු වෙන්න අපි අපේ කුසේ ඉන්න පුංචි පැටියාගේ බුද්ධි වර්ධනය මනා ලෙස දියුණු කරගමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. පළවෙනි පරිච්ඡේදය මෙතනින් නිමයි.